අයිබෝවන් අපි අද ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා සංඥා භාෂාවෙන් කොහොමද තනතුරු ඒ කියන්නේ අපි දේශපාල අපි මීට ඉහතත් ඔබට වීඩියෝ එකක් ඉදිරිපත් කරා සංඥා භාෂාවෙන් දේශපාලන තනතුරු ගැන. එතකොට එහිදී අපි ඔබට කිව්වා තනතුරු බොහෝමයක් තියෙනවා. ඒ වගේම මේ දේශපාලනට සම්බන්ධ සංඥා වචන ගොඩාක් අපි අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සරහා ඔබට ඒ නිර්මාණය වුණු අලුත් සංඥා වචන ලබා දෙන්න. ඉතින් අපි අද බලමු මොනවද මේ අනිත් තනතුරු මොනවද සංඥා භාෂාවෙන් දේශපාලනයේ හඳුන්වන්නේ කියන එක. ඉතින් අපි බලමු මොනවද කියලා. අපි මුලින්ම බලමු ජනාධිපති. ජනාධිපති කියන සංඥා මට මතකයි මීට ඉහතත් අපි වීඩියෝ එකකදී ඔබට මේ සංඥාව ඉදිරිපත් කරා. නමුත් සංඥාවල් ඔබ දන්නවා භාෂාවක් කියනකොට මේක කාලයත් එක්ක එදිනෙදා දියුණු වෙනවා භාෂාවක් එන්න අලුත් වචන හැදෙනවා. ඒ වගේම භාෂා වචනවලදී වෙනස්කම් ඇති වෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ ජනාධිපති කියන සංඥාව අපි ඔබට පෙන්වන්නේ කියලා. එහෙනම් අපි මුලදි කරේ මේක තමයි ජනාධිපති. නමුත් භාෂාව එන්න දියුණු වෙනවත් එක්කම මේකෙදි පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. එතකොට අපි දැන් පෙන්වන්නේ රජය ගවර්න්මන්ට්. ඊළඟට අපි බලමු අගමැති. ප්‍රයිම් මිනිස්ටර් අගමැති පෙන්වන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු පළාත් සභා සභාපති. ඊළඟට පළාත් සභා සමාජික. ඊළඟට තියෙන සංඥා තනතුර තමා පළාත් සභා අමාත්‍යවරයා. පළාත් සභා අමාත්‍යවරයා. ඊළඟට අපි බලමු පළාත් සභා විපක්ෂ නායක. පළාත් සභා විපක්ෂ නායක. දැන් අපි බලමු කතානායක. ඒ වගේම කතානායක නියෝජ්‍ය කතානායක. අපි නියෝජ්‍ය ඇමති පෙන්නවා මතකයිනේ ඔබට නේද? නියෝජ්‍ය කතානායක. ඔබට මතකයිනේ අපි නියෝජ්‍ය ඇමති පෙන්නවා නියෝජ්‍ය නගරාධිපති පෙන්නවා ඒ වගේ තමයි නියෝජ්‍ය කතානායක. ඒ සංඥාව එන්නේ නියෝජ්‍ය කියන සංඥාව. රාජ්‍ය අමාත්‍ය. අපි ඊළඟට බලමු රාජ්‍ය අමාත්‍යවරයා.
නගර සභා සභික. අවසාන තනතුරු ඒ කියන්නේ තව තනතුරු ගොඩක් තියෙනවා. අපි අද ඔබට ලබා දෙන අවසාන සංඥා තනතුර තමයි පළාත් සභා සභික. ඉතින් මේ තනතුරු අපි ඔබට ක්‍රමක්‍රමයෙන් ලබා දෙනවා. මොකද එක සැරේ ගොඩක් සංඥා වචන ලබා දුන්නොත් ඔබට ඒක මතක තියාගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වගේම තවත් සංඥා වචන ගොඩක් අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Nens YouTube channel එකට subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell එක click කරන්න. එතකොට අපි ඔබට එසැනින්ම ඉදිරිපත් කරන වීඩියෝස් ඔබට නරඹන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මම නැවත ඉල්ලීමක් කරනවා. මම හැමදාමත් ඔබට කියනවා මේ වීඩියෝස් නිතරම බලන්න. මොකද මේ බලනකොට තමයි ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරන්නේ. බලනවා විතරක් නෙවෙයි මේක ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි බිහිරි කෙනෙක් එක්ක එහෙම නැත්නම් තව සංඥා ඉගෙන ගන්න කැමති කෙනෙක් එක්ක මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න. එතකොට ඔබට පුළුවන් මේ සංඥා දැනුම තව තවත් දැන මතකයට අලුත් වෙමින් ඒ වගේම මේක උපමට්ටම් වෙලා ඔබට හොඳ සංඥා භාෂා sannivedanayak වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන දිගින් දිගටම ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි.